පොඩි කාලේ ආසම දෙයක් තමයි නිදිකුම්බා නිදියනවා බලන එක. ඇඟිල්ලකින් චූරි තට්ටුවක් දාලා සංවේදීතාවයක් ලැබුණ මේ කොලේ හැකිලෙනවා. එහෙම නැත්තම් නිදියනවා. ඔයාලා දන්නවද මේ අහිංසක ශාකය පිටිපස්සේ හැංගුණ කඳුළු කතාව? අභිරහස් කතාව. අතීතයේ රාජධානියක ඉන්නවා රෝමත් බවින් අගතැන්පත් සිටු දියණියක්. ඇය කොපමණ සුකුමාරද කියනවා නම් ඇගේ ඇඟේ මල් පෙත්තක් වැදුනත් රතු පැහැවෙනවලු. ඔයාලා දන්නවනේ පුංචි බබාලගේ මදුරුවෝ විද්දම රතු වෙනවා. අන්න ඒ වගේ සියුම් ලස්සන වතක් තමයි ඇයට තිබුණේ. දෛවයේ තීරණයකට අනුව ඇය පෙම්බැන්දේ ඒ රාජධානියේ හිටපු දක්ෂතම කඩවසම් සේනාධිපතිවරයාට. මේ දෙන්නගේ ආදරය හරියට අහසයි පොළවයි වගේ. ඒ වුණාට ඒ බැඳීම හරීම ශක්තිමත්. චන්ද්‍රයා මුළු ලෝකයේම නිල් පාට එළයකින් බබලවන සීතල රාත්‍රියන් වල කාටත් හොරෙන් මාලිගාවෙන් පැන ගන්න ඇය ගඟ අතර තියෙන අරලිය ගස් යට තමන්ගේ පෙම්වතා සමග කතා කර කර ඉන්නවා. ඇය වැඩිපුරම කැමැත්තක් දැක්වූයේ පෙම්වතාගේ උණුසුමට ගුලි වෙන්න. ඒ දිනක් රාජධානියම කලබමින් දරුණු යුද්ධයක අනබෙරහඬ පැතිරෙනවා. සේනාධිනායකයා තමන්ගේ රට වෙනුවෙන් යුද පිටියට යන්න අණ ලැබෙනවා. යන්න කලින් ඔහු ඇව මුණ ගැහිලා වෙවුලෙන දෑත් අල්ලන් පොරොන්දුවක් දෙනවා. මගේ පණ අඩන්න එපා. මම මේ යුද්ධය දිනලා අනිවාර්යෙන් එනවා. ඔහු රණ බිමට පා තැබුවා. හැබැයි යුද්ධය කියන්නේ මරණයේ කෙලිබිම. දරුණු සටන් මැද්දේ සතුරන්ගේ කඩු පහරවල් සිය ගණනාවක් මැද ඔහු තනි වෙනවා. ලේ විලක් මැද ඇදගෙන වැටෙද්දිත් ඔහු සිහි කරන්නෙම ඔහුගේ ආදරණීය පෙම්වතිය ගැන. මම එනකම් මෙයා මග බලා නැති. මට සමාවෙන්න රත්තරනේ. මට සමාවෙන්න. ඒ සිතුවිල්ලත් සමග පණ යන අන්තිම තත්පරෙත් ඈ ගැනමයි අවසානට ඔහු අවසන් හුස්ම හෙලද්දිත් මතක් කරන්නේ. අද හෙට මාව බලන්නේ ඇය හිතා මග බලනවා. වස්සාන කාලයේ ගෙවි ගියා. ගස්වල කොළ හැලිලා නැවතත් දළු දානවා. ඇගේ ලස්සන රූපේ ටිකෙන් ටික වැහැරිලා යනවා. අවුවට වේලෙනවා. ඇය පිස්සියක් වගේ පාර දිහාම බලාගෙන ඉන්නවා. අවුරුදු ගාණක් ගෙවිලා යනවා. ඇය වයසට යනවා. අන්තිමේට ඇය මේ කිසිවක් නොදැන සිටින ඇය එදා සිට හැමදාම කැලෑව අයිනේ තියෙන පාර දිහා බලාගෙන ඉන්නවා. තමන්ගේ පෙම්වතා එනකන් ඇඟිලි ගනිනවා. පණ පිටින්ම දි รา පත් වෙනවා. ඇය මිය යනවා. මහේ කාන්තාව ඇයව ආදරයෙන් වැළඳ ගන්නවා. ඇගේ ඒ කටුක ජීවිතය මග බලා සිටින ඇගේ කතාව එක්කම පුදුම දෙයක් සිද්ධ වුණාලු. ඇගේ කඳුළු වැටුණු සිරුර පස්සුණු තැනින්ම අමුතු පැලයක් මතු වුණාලු. කටු පිරුණු පොළව බදාගෙන හැදෙන පොඩි දම්පාට විහිදුණු මලක් හැදෙන මේ පුංචි ශ්‍රාකය තමයි නිදිකුම්බ කියන්නේ. ඇයි මේ ගහ අල්ලපු ගමන් හැකිලෙන්නේ? ජනප්‍රවාදයේ කියවෙන විදිහට මේ ගහ ඇතුලේ තාමත් ජීවත් වෙන්නේ අර බලාපොරොත්තු කඩවුන පෙම්වතියගේ ආත්මය. අදටත් කවුරු හරි මේ කොළයකට ඇඟිල්ලක් තිබ්බාම ඒ දැනෙන ස්පර්ශය ඇය එකපාරටම ගැසිලා බලනවලු මේ ආවේ මගේ පෙම්වතාද කියලා. මොකද ඇයට තාමත් මතකයිලු ඇගේ පෙම්වතාගේ ස්පර්ශය. හැබැයි ඊළඟ තත්පරේදී ආ තේරුම් ගන්නවලු මේ යා නෙවෙයි කියලා. ඒ වේදනාවට ඇගේ පත්‍ර හකුලවා ගන්නවලු. හරියට දුක හිතුනම මිනිස්සේ කුලි වෙනවා වගේ. ඇගේ මුළු ජීවයම හකුලවා ගන්නවා. අනේ ඔහු තාමත් ඇවිත් නෑ කියලා දුකින් නිදා ගන්නවලු.
අල්ලන වාරයක් පාසා බලාපොරොත්තු ඇති කරගෙන ආයෙම රැවටිලා හැකිලෙන ඒ ජීවිතය කොතරම් දුක්බරද. අවුරුදු ගානක ඒ විරහ වේදනාව නැති කරන පෙම්වතා ඔබද. දිනක ඔබ ස්පර්ශ කරන විට නිදි කුම්බා කුමරිය හැකිලෙන්නේ නැත්නම් ඒ කුමරියගේ පෙම්වතා ඔබ විය හැක.